අපි TV රජරට YouTube නාලිකාව හරහා අපේ අලුත්ම වැඩසටහන අදයි හිටයි වැඩසටහන තුළින් ගේන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ලංකාව තුළ මේ භූමිය තුළ විශේෂයෙන්ම කිරියම්මාවරුන්ගේ දානය කියලා එකක් අදටත් පැවැත්වීගෙන යනවා. ඉතින් අපි හොයන්න ගත්තා මේ කිරියම්මාවරුන්ගේ දානය ආරම්භය සහ එය අදටත් පවත්වාගෙන යන පිරිසක් හොයාගෙන යනකොට අපිට කන්තලේ ප්‍රදේශයේදී අපිට හමු වෙනවා එහෙම කණ්ඩායමක් චාරිත්‍රානුකූලව වත්පිළිවෙත් 100%ක්ම සකස් කරගෙන යන ඒ කණ්ඩායමේ නායකත්වයේ දරන්නේ ඒ අපේ කිරියම්මා ගංගා කිරිමෑණියෝ ඒ කිරියම්මාව අපිට අද හම්බ වෙනවා. ඉතින් මේ සාකච්ඡාව ඇස් සමග ඉදිරියට කරගෙන යද්දී මම මේ පිළිබඳව පොඩ්ඩක් හොයලා බලනකොට මට තේරුම් ගියා මේ කිරියම්මාවරුන්ගේ දානය පැවතගෙන යන්නේ දකුණු ඉන්දියාව ආශ්‍රිතව මේ කන්නගී කියන කාන්තාවත් ඒ පිරිසත් එක්ක තමයි මේක පැවතගෙන එන්නේ. එතකොට ඇය තමයි පසුකාලීනව ඇයගේ බලයත් එක්ක මේ පත්තිනි මෑණියෝ නමින් හඳුන්වන්නේ. ඉතින් මේ විග්‍රහ කරන්න මේ පිළිබඳ දැනුවත් කරන්න හොඳම කෙනා තමයි අපේ ගංගා මේ කිරිමෑණියෝ. ඉතින් ආයිබෝන් කියලා අපි වැඩසටහනට පිළිගන්නවා. ඉතින් අපිට ප්‍රථමයෙන් හඳුන්වන්නකෝ මේ කිරියම්මා දානය ඇයි පැවැත්වෙන්නේ සහ මෙහි ඉතිහාසය දැන් මම නවත්තපු තැනින් ගත්තොත් ඔබතුමිය දන්න ඉතිහාසය මොන වගේද කියන එකයි මේ දානයක් පවත්වාගෙන යන ආකාරය මොන විදිහද කියන එකයි. කිරියම්මා දානය කියන්නේ ලෙඩට සවන් දෙන පත්තිනි අම්මා කියන විරුදාවලිය තමයි ලබන්නේ කිරියම්මා. ඒ කියන්නේ මේකේ අතීත කතාව තියෙන්නේ ಭಾರತයේ තමයි වැඩි හරියක්ම දෙවියන් අදහන ක්‍රමේ තිබුණා තියෙන්නේ. දේවත්වයෙන්ම දෙවියන් අදහනවා. ඊට පස්සේ ලංකාවේ මේ පත්තිනි අදහිල්ල පටන් ගන්නේ ගජබා රජුරුවන්ගේ කාලේ. ඒ ගජබා රජුරුව භක්තිමත් රජ කෙනෙක්. ඊට පස්සේ එයාගේ කාලේ තමයි ඇදහිල්ල පටන් ගන්නෙ. එතකොට දැන් මේ පත්තිනි දෙවියන් වෙනුවෙන් අපි බාරහාර වෙන්නේ මේ වගේ කාරණා උදෙසා. ඒ කියන්නේ බාල මහලු තරුණ ඔය හැම කෙනෙක් වෙනුවෙන්ම ලෙඩක් දුකක් හැදෙනකොට අපි පත්තිනි දේව මෑණියන්ට බාරයක් වෙනවා. ඒ වගේම එතකොට මේ ඔය බෝවන රෝග කියලා හඳුන්වන මේ ඔය පාචනය එතකොට කම්බුල් ගාය පැපොළ වගේ රෝග දෙයියන්ගේ ලෙඩ කියලා තේරෙඩ හඳුන්වනවා. එවැනි රෝග හැදෙනකොටත් අපි කිරියම්මාවරුන්ට බාරහාර වෙනවා. ඒ වගේ මල්තෙන් දරුව බලාපොරොත්තු වෙන කාන්තාවන් ඒ වගේ කාන්තාවෝ මේ කිරියම්මලා වෙනුවෙන් කිරියම්මාට පත්තිනි දේව මෑණියන්ට බාර වෙනවා. ඊට පස්සේ අපේ දියුණුව ගෙවල් වල තියෙන දියුණුව තකා එතකොට ඔය අනවින පොඩිවින හදිහුණියන් ආදී දෝෂ මේ ඉවත් වෙන්නට ඒ වගේ දේවල් වලටත් කිරියම්මාවරුන්ට බාරහාර වෙනවා. ඒ වගේම මේ තමන්ගේ ගොවිතැන්පත් ව්‍යාපාර කටයුතු ඒ වගේ රැකිරක්ෂාවල් වල දියුණුව තකා එවැනි දේවල් වලට කිරියම්මාවරුන්ට මේ පත්තිනි දේව මෑණියන්ට බාර වෙන මේ කිරියම්මා දාණය කිරියම්මලා 7 දෙනෙක් තමයි ඇවිල්ලා නිදහස් කරන්නේ. ඇයි 7 දෙනෙක් තෝරගන්නේ? මොකද කිරියම්මලාගේ දාන සාමාන්‍යයෙන් ඒ කියන්නේ 7 දෙනාමයි කියලා එන්නේ මම අහලා තියෙන විදිහට නම් දෙවිවරු 7 දෙනෙක් විදිහට පත්තිනි මෑණියෝ කියන්නේ එහෙම පෙනී ඉඳලා තියෙනවා කියලා ආත්ම 7ක ඒ කතාව ඇත්තක්ද? ඔව් ඒ කතාවත් ඇත්තක්. ඒ කියන්නේ එයා මේ ඉපදිච්ච මේ වාර තියෙනවනේ. එයා එක සැරයක් ඉපදුනා මේ මලෙන් ඉපදුනා, අඹෙන් ඉපදුනා, එතකොට ගිනි කඳකින් ඉපදුනා, විදුලියෙන් ඉපදුනා, ජලයෙන් ඉපදුනා, එතකොට නායි කඳුලෙන් ඉපදුනා. එහෙම ආත්ම තියෙනවා. ඒකට වඩා පැරණි ඉතිහාසයේ තියෙනවා මේ අම්මලා 7 දෙනා වෙනුවෙන් එන්නේ දෙවිවරු 7 දෙනෙක් කියලා. දැන් පාඨකෝ එක විදිහට මේ ඒ ගැන විග්‍රහ කරනවා. ඒ වුණාට දැන් මේ එයාගේ ආත්ම 7 වුණාට දැන් මේ වෙනුවෙන් පෙනී ඉන්න අම්මාවරු දෙවිවරු 7 දෙනෙක්. ඒ දේවත්වයට පත් වෙන්නත් ඒ කට්ටිය මේ යකින්නි මේ යක්කුන්ගේ බිසෝවරුන්ගේ ඈත අතීතේ මේ එයාලා විනෝද චාරිකාවක් සඳහා ඒක දීර්ඝ කතාවක් විනෝද චාරිකාවක් සඳහා මේ රුවල් නැවක පා කරලා එවලා තියෙනවා. ඊට පස්සේ රුවල් නැවක පා කරලා එයාලා එව්වට පස්සේ නැව ඊට පස්සේ මේ ගොඩ මේ අර අපේ ලංකාව ප්‍රදේශයේ සමන්කුළු පවුව මේ පර්වතය දිහාට තමයි නැව සේන්දු වෙලා තියෙනවා. ඔව් ඒක ඊට පස්සේ එතන ඒ කතන්දරේ එහෙම වෙනකොට මේ එයාලා අර ඒ වැවේ දිය කෙලිමින් ඉන්නකොට
මේ ඒ යක්කිනියන්ගේ බිසෝඩු එයාලා. ඔව් එයාලා දිය කෙලිමින් ඉන්නකොට මේ ඒ කැලේ එයාලා දන්නේ මේ අවට වටපිටාවේ මොන වගේ තත්ත්වයක්ද කියලා. ඒක රොඩි මේ පිරිමියෙක් නෑ. රොඩි පිරිමියෙක් එයාලව දැකලා තියෙනවා. මෙයාලා දිය කෙලිමින් ඉන්නවා. එයාලා ඉස්සේ එයාලා දිය කෙලිමින් ඉන්නවා දැකලා ඊට පස්සේ එයාලා ගොඩට එනකොට මේ රොඩි මේ තරුණයා ඊට පස්සේ එක්කෙනෙකුගේ අතින් අල්ලලා තියෙනවා. ඊට පස්සේ දැන් අර දිය කෙලින් හිටිය ඒ බිසවරු ආය නැවත සැරේ අර මේ වැවට පැනලා තියෙන්නේ මේ එයාලගේ දිවි නසා ගන්න කියලා හිතාගෙන. ඒ 7 දෙනාම ඊට පස්සේ වැවට පැනලා දිවි නසාගෙන ඊට පස්සේ එයාලා දේවත්වයට පත් වෙලා දෙවියන් බවට පත් වෙලා තියෙනවා කියලා තමයි මේ ඈත පුරාණ කතාව තියෙන්නේ. ඒ දෙවියෝ 7 දෙනා තමයි දැන් කිරියම්මා වරුන් වශයෙන් පෙනී එන්නේ. එක්කෙනෙක් තමයි මේ පොළො මහීකාන්තාව, අනිත් එක්කෙනා මුහුදු මහීකාන්තාව, මේ අනිත් එක්කෙනා තමයි සරස්වති දේවින් වහන්සේ, අනිත් එක්කෙනා ශීතා පරමේශ්වරී, අනිත් එක්කෙනා මිහිකත හේවත් අම්මා දේවින් වහන්සේ, ඊට පස්සේ වල්ලි අම්මා සහ පත්තිනි අම්මා කියන 7 දෙනා තමයි මේ කිරියම්මා වරු 7 දෙනා වශයෙන් එන්නේ. ඔව් එහෙම තියෙනවා. අර විදිහට අර ආත්ම මෙයා අර ඉපදිච්ච ආත්ම 7 වෙනුවෙන් එයා මේ ඉපදලා තියෙන ආත්ම 7 වෙනුවෙන් දෙනවා කියලා සමහර අය එහෙම කියනවා. එතකොට ඇයි දැන් ගංගමෑනියෝ දැන් පත්තිනි අම්මා කියලා හඳුන්වන පත්මිනි දෙවියන්ව ඇයි කාන්තාවන් විශේෂ කර දක්වන්නේ? ඒ කියන්නේ පතිවෘත සම්බන්ධයෙන් දැඩි විශ්වාසයක් තියෙන ඒ ඉතිහාස කතාව මොකද්ද? ඔව් ඊට පස්සේ දැන් මේ පත්තිනි දේවමෑණියන්ගේ ඉතිහාසය කියන්නේ එයා දේවත්වයට පත් වෙන්න ඉස්සලාත්ම කන්නගී නමින් එයා මේ ප්‍රසිද්ධ වෙන්නේ. ඔව් ඊට පස්සේ මේ කන්නගීගේ මවත් අபிසරුන් කාන්තාවක්. ඔව් ඊට පස්සේ මේ මෙයාගේ පියා කවුද කියලාවත් අම්මා දන්නේ නැහැ ඉතින්. මෙයා පොඩි කාලේ බිහි වෙලා හැදෙන්නේ මේ ගණිකා නිවාසයක හැදෙන්නේ. ඊට පස්සේ දැන් දැන් එහෙම හැදෙනකොට දැන් ඒ ගණිකා නිවාසවල අபிසරුන් කාන්තාවක්ගේ දරුවොත් ඒ කියන්නේ එයාලා අபிසරුන් කාන්තාවෝ මේ ගැහණු දරුවෙක් ඉපදුනහම එයාලා හොඳට පෝෂණය කරනවා. නම් පිරිමි දරුවෙක් ඉපදුනොත් මෙයා කුණු කොටට විසි කරනවා. ඒ කාන්තාවෝ. ඒකට හොඳ උදාහරණ තමයි අපේ බුදුරජාණන් වහන්සේට මේ ගේ රෝගවලට ප්‍රතිකාර කරපු ජීවක කියන මේ රාජකීය මේ වෛද්‍යවරයා කුණුගඩකින් තමයි මේ තිබිලා තමයි හිඳගෙන තියෙන්නේ. ඉතින් ඒ පිරිමි දරුවෝ අයින් කරලා ගැහණු දරුවෝ පෝෂණය කරනවා. ඒ පෝෂණය කරන්නේ මේ වෛශ්‍ය උත්තිය යොදවන්න. ඔව් ඒ දරුවන්ව. ඊට පස්සේ ඉතින් දැන් එහෙම නිවාසයක මෙයාත් හැදෙනකොට දැන් අනිත් මේ දරුවන්ට වැඩිය මෙයා විශේෂයි. මෙයා විශේෂයි කියන්නේ මෙයාට හොඳට නුවණ තියෙන කෙනෙක්. අනිත් අය වගේ නෙවෙයි. ඒ වගේම තමයි හරිම රූමත්. දුටු දුටුවන්ගේ net පිනවන හරිම ලස්සන මේ කුඩා දරුවෙක් තමයි ඊට පස්සේ මේ වැඩිමල් වේටපත් වෙන්නේ. ඊට පස්සේ එහෙම මතයක් තියෙනවා දැන් ඒ දරුවෝ වැඩිමල් වේටපත් වුණාට පස්සේ මේ ඒ කට්ටිය මේ බ්‍රහ්මණයන්ට බාර දෙනවා. ඊට පස්සේ මේ කන්නකී කියන මේ ලාබාල මේ තරුණියවත් මේ කියන්නේ දරුවවත් ඊට පස්සේ එයාලා මේ දේවාලයක දේව 16ක් විසින් පූජා කරනවා. ඔව් ඊට පස්සේ මෙයාලා ඊට පස්සේ දැන් අර බ්‍රහ්මලියෝ දැන් අර එහෙම වැඩිමල් වේටපත් වෙන ඒ භද්‍ර යවුනේ පසුනේ තරුණයන්ගේ මේ කන්‍යාභාවයේ මේ එයාලා ඊට පස්සේ බිලි ගන්නවා. බිලි අරගෙන සල්ලලෙන්ට එයාලා මේ විකුණනවා. ඊට පස්සේ එයාලගේ ජීවිතය ගත කරන්නේ ඊට පස්සේ එහෙම තමයි. නමුත් දැන් ඒ අතර ඒකයි මේ තියෙන මේ විශේෂත්වය මේ කන්නගීගේ එයා එහෙම මේ එක දේවල් වලට රැවටුනේ නැහැ. ඊට පස්සේ දැන් එහෙම ඉතින් එහෙම දේවල් වුණත් මේ බලයට කරන්න බෑ. තමගේ කැමැත්ත තියෙන්න එපා. මේ හැමදේම මේ ප්‍රතික්ෂේප කරා. කන්නගී මේ කියන හැමදේම ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ මෙයාගේ මේ ලස්සන රූපෙට එතකොට මෙයා ගැන රට පුරා මේ ප්‍රචලිත වෙනවා. ඊට පස්සේ සිටුවරු ඉතින් ඔය රන් රිදී මුතු මැණික් කියන හැම දෙයක්ම අරගෙන මෙයාව බලන් දෙනවා. මේ හැම කෙනෙක්ම මෙයා පිළිකුල් කරනවා. එයා අදිෂ්ඨානයක් කරගන්නවා මම කවදා හරි මේ එකම ස්වාමපුරුෂයෙක් තමයි පාවා ගන්න කියලා අදිෂ්ඨානයක් කරගන්නවා. ඊට පස්සේ මෙයාගේ මේ අදිෂ්ඨානේ ඒක මේ කුරුළු ගීයක් වගේ නිකන් සවනත මේ රැව් පිළිරැව් දෙනවා. මේක මේ අදිෂ්ඨාන බලය.
ඊට පස්සේ මුළු හිමාලය පුරාම මෙහෙම රැව් පිළිරැව් දෙනවා. මෙයා මේ එකම ස්වාම්පුරුෂය තමයි පවගන්නේ කියලා. ඊට පස්සේ මේ ඒක මේ හිමාලයේ එතකොට මේ තවුස්තම්පුරමින් හිටිය තාපසවරුන්ගේ නිතර සමනට ඇහෙනවා මේක මේ කුරුළු ගීතේ මෙයා මෙහෙම අදිෂ්ඨානකින් ඉන්නවා කියලා. ඊට පස්සේ මෙයාගේ යහන බින්දලා මෙයා මේ කවුද මේ කියන්නේ හොයාගෙන එනවා. ඔව් එතකොට එයා තාපසවරයෙක්. තාපසයෙක් වුණත් ධනවත් සිටුවරයෙක්. ඔව් සිටුවරයෙක් තමයි තාපස මේ වෙස් අරගෙන තවුස්තම් පුරන්නේ. ඊට පස්සේ මෙයා මේ හොයාගෙන යනකොට මෙයාට මේ මුණ ගැහෙනවා. දෙන්නට මුණ ගැහෙනවා. දෙන්නට මුණ ගැහෙන මුල්ම දවසේ දෙන්න මේ සිත් වලින් බැඳෙනවා. සිත් වලින් බැඳිලා ඊට පස්සේ මේ ඒ තාපසයාගේ නම පාලංග හේවත් මේ කෝලන් කියන නමින් තමයි ඒ තාපසයා ඊට පස්සේ මේ අර මේ තවුස්දම් පුරලයි ඒව අත්හැරලා දාලා මෙයා සමග මේ එකතු වෙනවා. විවිධ පොත්වල තියෙන මේ කෝවාලන් කියලා හඳුන්වන්නේ කොහොම තමයි හඳුන්වන්නේ. ඔව් එහෙම හඳුන්වන්නේ. ඊට පස්සේ මේ ඒ දෙන්නා ඊට පස්සේ මේ කාලය ගත කරනවා අඹ සැමියන් විදිහට එකතු වෙනවා. දැන් ඊට පස්සේ මෙයාගේ දැන් විශේෂත්වය තියෙන්නේ දැන් මෙයා කුමරිකාරේ කුමරි බඹසර රැක්ක කෙනෙක්. ඊට පස්සේ පති මේ කියන්නේ ස්වාමියා සමග අඹ සැමියා මේ ඇසුරු වුණාට පස්සේ එයා පතිවත රැක්ක කෙනෙක්. ඔව්. එතකොට මේ එයාගේ අර පතිවත බලය තමයි මේ එතන පිළිඹුම් කරන්නේ. ඊට පස්සේ දැන් ඒ කතාව එහෙම වෙනකොට දැන් මේ දෙන්නා මේ ඉන්නකොට කාලේ අතරතුර මෙහෙම ඉන්නකොට මේ දැන් මේ අර මේ කන්නගිගේ ස්වාම්පුරුෂයා වෙන සොර ඇඹුවක් සමග සම්බන්ධතාවයක් පවත්වනවා. මාධවී කියලා මං හිතන්නේ එනගෙන එක සම්බන්ධයක් පවත්වන්නේ. ඔව් එයාත් මේ සිටු මේ කෙනෙකුගේ මේ සිටු කුමාර මේ මැදුරක සිටින දියණියක්. ඔව් එයාත් එක්ක සම්බන්ධතාවයක් පවත්වනවා. ඒකට එයාට ඒ සිටු මැදුරේ උත්සවයක් තියෙනවා කියලා ආරාධනාවක් ලැබිලා තමයි යන්නේ. පස්සේ ඉතින් ඒ ආරාධනාව පිළිඅරගෙන ගියාට පස්සේ ඉතින් එතන සම්බන්ධතාවයක් පවත්වන පස්සේ නැවත මේ කන්නගි සොයාගෙන එන්නේ නැහැ. ඊට පස්සේ එතන නතරලා සිටු මන්දිරයේ තියෙන බඩු භාණ්ඩත් ඔක්කොම මේ සේවකු ධම්මලා මේ එතෙන්ට මේ ගෙනියනවා ඔක්කොම. මාදෙටලා ගෙදරට අරගෙන යනවා. ඔව් ඊට පස්සේ මේ දැන් මෙයා ඊට පස්සේ කාලයක් ඉන්නකොට දැන් මේ මෙයාව දැන් අර සොරැම්බෝ ප්‍රතික්ෂේප කරනවා. ඔව් ප්‍රතික්ෂේප කරාට පස්සේ දැන් මෙයාගේ මේ මතක් කරන නැවසරක් කන්නකීද. කන්නකීව මතක් වෙලා දැන් නැවසරක් එනවා අර හැම සම්පතක්ම අහිමි වෙලා ඉන්නේ එතකොට. ඔය හැම සම්පතක්ම අහිමි වෙලා එනකොට දැන් කන්නකීට කියන විස්තරය ඇවිල්ලා කිව්වට පස්සේ එයා ඉතින් සමාව දෙනවා. සමාව දීලා ඊට පස්සේ නැවතත් මේ ඒ ස්වාම්පුරුෂයාව පිළිගන්නවා. ඔව්. එයා ඊට පස්සේ පිළිගත්තාට පස්සේ දැන් ඔක්කොම නැති හැමදේම නැති වෙලා නිසා දැන් එයාට ජීවන මාර්ගයකුත් නැති නිසා එයා කන්නකී කියනවා එයා ගාව තියෙන වටිනාම වස්තු මේ පාසාලඹ විකුණලා මේ අපිට ජීවත් වෙන්න මුදල් රැගෙන ඉන්න කියලා ඒක දෙනවා එයාගේ ස්වාමියාට මේ කන්නකී. ඊට පස්සේ දැන් ඒ ඉන්න පුරේනුත් අයින් වෙලා මදුරාපුරයට අපි දෙන්න යන් කියලා ඒ ප්‍රදේශයෙන් අයින් වෙලා මදුරාපුරේ මේ කරා එයා ගමන් කරන්න ගන්නවා. ඒ දෙන්නම ගමන් කරනකොට අතරමඟදී එයාට හම්බ වෙනවා තාපසියා. ඒ තාපසිය මේ දැන හැඳුනුම්කම් පවත්වාගෙන ඊට පස්සේ එයාව එක් කරගෙන යන ගොපුළු කාන්තාවෙක් ඉන්න ගෙදරකට නවත්තෙන් ගන්න. ඊට පස්සේ දැන් මෙයාට දැන් මේ මදුරාපුරයට ගිහිල්ලා දැන් මේක විකුණුන්න එක ඉන්න තැනකුත් තියෙන්න එපා. ඒක ඊට පස්සේ නවත්තන් ගන්නවා ගොපුළු ගෙදර. මේ මාදරි කියන ප්‍රදේශයේ මං හිතන්නේ එතන තියෙන්නේ මේ එම තමයි ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඔව්. ඊට පස්සේ මේ දැන් මෙයා මේ ඒ කන්නගීවේ ගෙදර නතර කරලා ගොපුළු ගෙදර මේ කන්නගීගේ ස්වාම්පුරුෂයා අර මේ අරගෙන යනවා මේ සලඹත් මේ විකුණන්න රන්කරුවෙකුට විකුණන්න කියලා හිතාගෙන. ඊට පස්සේ යන අතරමඟදී තමයි මම හිතන්නේ රජතුමාගේ බිරිඳගේ පාසලඹක් නැති වෙලා රජතුමා හේවාවේ ඇරලා හොයනවා ඒක නැති වුණාද කියනකොට මම හිතන්නේ එහෙම වෙන්න ඇති නේද? ඔව්. ඔබතුමාත් දන්නවා ඒ සම්බන්ධව ටිකක් මේ එහෙම තමයි උනේ. එතකොට මේ දැන් රජතුමාගේ සැකයට භාජනය වෙලා ඉන්නවා රාජ්‍ය රන්කරුවා. දැන් මේ ඊට පස්සේ මේ අර මේ කන්නකීගේ ස්වාමියාත් දැන් අර රන්කරුවා ගාවටම තමයි යන්නේ මේක විකුණලා දෙන්න කියන්නේ. දැන් අර රන්කරුවට හරිම ප්‍රීතියක් දැනුණා. මොකද මේ දැන් මගේ සැකේ රජතුමාට පහ කරන්න පුළුවන් මේ තියෙන විසුණු වහන්සේ කරන් මේ පාසල්ම කියලා පෙන්වන්න පුළුවන් කියන අදිෂ්ඨානය ඇවිල්ලා ඊට පස්සේ මම මේක විකුණලා දෙන්නම් එන්නකෝ මේ අපේ රාජමන්දිරයට කියලා එක් කරගෙන යනවා.
මේ අරයව පාසලපත් අරගෙන ඊට පස්සේ දැන් ගිහිල්ලා ඊට පස්සේ රජතුමාට කියන රට පුරත් ප්‍රචාරය ගිහින් තියෙනවා මෙහෙම බිසෝන් වහන්සේගේ පාසල් බවෝරු අරගෙන තියෙනවා මේ කවුද දන්නේ නැහැ කියලා රට පුරත් ප්‍රචාරය වෙලා තියෙන්නේ ඊට පස්සේ දැන් අරක මේ ගිහිල්ලා රජතුමාට දුන්නාට පස්සේ පාසලඹ හොරා මම මෙන්න අල්ලගත්ත රජතුමනි කියලා මේ අරන් ගියාට පස්සේ මේ දැන් රජතුමා දැඩිලස කෝපයට පත්වලා ඉන්නේ දැන් මේ කවුද මේක ගත්තේ කියලා. දැන් ඊට පස්සේ රජතුමා කිසිම වග විභාගයක් නැතුව කෙලින්ම මේ හිස ගසදාන්න කියලා අණ කළා. රාජාණිය කියනවත් එක්කම ක්‍රියාත්මක වුණා ඒ වෙලාවේ. ඔව්. ඊට පස්සේ දැන් මේ පුවත මේ රට පුරා දැන් නැවත ප්‍රචාරය වෙනවා මෙහිමයි බිසෝන් වහන්සේගේ පාසලඹ සොරාගත්ත සොරාව අහුවෙලා තියෙනවා. එයාට මේ නිසි දඬුවම් ලබා දීලා තියෙනවා කියලා දැන් රට පුරාම ප්‍රචාරය ගියා. ඊට පස්සේ දැන් ඔහොම රට පුරා ප්‍රචාරය වුණාට අර ගොපළු ගෙදර හිටියේ ඒ කාන්තාවටත් මේකට කන වැදුනා මේක. ඊට පස්සේ එයා මේ අර නිවසට ඇවිල්ලා අර කන්නකීට කිව්වා මේ කතන්දරේ මෙහෙමයි කියලා. දැන් එතකොට දැන් කන්නකී දන්නවා දැන් මගේ ස්වාමි පුරුෂයා තමයි මේ පාසලම අරගෙන ගියේ කියලා. ඊට පස්සේ මෙයාට මහත්සේ ඊටාම දුකක් දැනෙනවා. ඊටාම දුකසේ වේදනාව විඳලා ඊට පස්සේ මෙයා මේ රජතුමාගෙන් පරිගන්න චේතනාව ඊට පස්සේ එනවා මෙයාට. ඊට පස්සේ මේ දැන් මෙයා දැන් එයාගේ ස්වාමියා සොයාගෙන දැන් මේ රජතුමාට හොඳ දඩුවමක් දෙනවා පරිගන්නට හිතාගෙන දැන් යනවා රාජමන්දිරයට යනවා. දැන් ඉතින් රාජමන්දිරයට මෙයා දැන් යනකොට මේ අතරමඟදී මෙයා යනකොට හම්බෙනවා අම්බලමක් හම්බෙනවා. මේ අම්බලමෙත් නතර වෙලා ඊට පස්සේ අම්බලමට ගිහින් නතර වෙලා අහනවා මේ ළමයි දෙන්නෙකුගේ කුඩා ළමයි දෙන්නෙකුගේ රාජමන්දිරයට යන පාර කොහොමද කියලා. ඊට පස්සේ එයාලා කියන්න අකමැති වෙනවා. අකමැති වුණත් ඉතින් මේ ඊට පස්සේ එයා ගාව ඒ වෙලාවේ තියෙනවා මේ අරංගිය මේ කෑම අතර කෙසෙල් ගෙඩි හකුරු ඉතුරු වෙලා තියෙනවා. ඒ දෙක ඊට පස්සේ දරුවෝ දෙන්නට දීලා තියෙනවා. අපි විශේෂයෙන් දානෙට අපි හකුරු සහ මේ අඹුල් පිහල් ගන්නෙ ඒ කාර්යයක්. එහෙම තමයි ගන්නෙ. ඊට පස්සේ දැන් එහෙම දීලා එතන ඊට පස්සේ මේ යකින දුවක් ඇවිල්ලා ඒකට කරදර කරන්න පටන්. ඒකටත් එයා ප්‍රතිචාරය ඒව දක්වලා ඊට පස්සේ යනවා මේ කාවේරි ගඟ හම්බ වෙනවා. දැන් ගඟෙන් එගොඩට යන්නත් ඕනේ. ඊට පස්සේ දැන් තොටියක් ඉන්නවා. තොටියට කියනවා මේ එගොඩ කරන්න කියලා. ඊට පස්සේ මේ එයා කියන බෑ කියලා. එගොඩ කරන්න බෑ කියලා කියනවා. ඊට පස්සේ එගොඩ කරන්න බෑ කියලා කිව්වට පස්සේ මේ එයා ඊට පස්සේ මේ ඒ තොටියාගේ වර්ග පරම්පරාවටම වසංගත රෝගයක් හැදේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ කිව්වත් එක්කම ඊට පස්සේ වඳුරු වසංගතය කියන රෝගේ මේ එයාලා පවුලටම හැදුණා ඊට පස්සේ. ඔව් පස්සේ ඇවිල්ලා සුවපත් කරා. මේ ඊට පස්සේ එහෙම මේ කරලා ඊට පස්සේ දැන් ඉතින් ඒකට යන්න විදිහක් නැතුව ඒ නිසා මේ කන්නගීගේ පේරස් මුදුව ගලවලා මේ මුහුදට එතන ගඟට විසි කරා දෙබෑ වෙලා යන්න මේ පාර හැදුවා කියලා. ඒ කියනවත් එක්කම මේ මුහුදට විසි කර මේ ගඟට විසි කරත් එක්කම දෙබෑ වෙලා ගියා. ඊට පස්සේ මගේ හැදලා ගඟෙන් එකට ගියා. ඒ ගඟෙන් එකට ගිහලා කොහොම හරි ඉතින් මේ රාජමන්දිරයට ගියා. දැන් මේ කන්නකී ගියාට පස්සේ දැන් රජතුමා මේ අහනවා මේ සලුව මේ කියන්නේ සලඹ සොරුගේ අඹු කීමද කියන්නේ කියලා අහනවා. රජතුමාගෙන් ඉතින් නේද පරද එයා කියනවා මගේ ස්වාමියා වැරදි නැහැ. මගේ ස්වාමියා නිවැරදි කෙනෙක්. ඇයි එහෙම මේ රාජ මේ දඬුවම දුන්නේ කියලා. ඊට පස්සේ දැන් එයා ඉතින් ඒක වග විභාගයක් මොකවත් කරන්නේ නැතුව ඊට පස්සේ එයා මේ තේරුම් කරලා දුන්නා ඒ මේ බිසෝන්ගේ සලඹ නෙවෙයි මෙයා මේ කියලා ඒක පොළවේ ගහලා පෙන්නුවා. ඊට පස්සේ මේ සලඹ මෙහෙමයි කියලා. ඊට පස්සේ මේ ඊට පස්සේ තමයි අභියෝග කරන්නේ. අභියෝග කරනවා මේ එයාගේ මේ කනේ කඩලා කවනවා කියන අභියෝග කියන්නේ. කන්න කිල්ලම කවනවා කියලා. ඉතින් ඒක එයාට දැඩි ලෙස දැනෙන ඊට පස්සේ මේ එයාට මේ ඉදුල් කරපු තනයක් වැඩ නැහැ කියලා එයා ඒ පියවුරු ගලවලා මේ අතින් කඩලා අරගෙන වම් පැත්තේ පොළවේ ගහනවා මගේ පතිවත බලයේ සත්‍ය නම් මේ පණි පුරේම ගිනිබත් වේවා කියලා. ඒ ගිනිබත් වේවා කියලා එහෙම එතනින්ම පුදුම ආශ්චර්යයක් කියන්නේ මේ ගිනි ඇවිදින්න පටන් ගත්තා. ඒ වෙලාවෙම ගිනි ඇවිදින්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් ඔය කන්නගී දකින්නවා දැන් කුඩා ළමයි එහාට මෙහාට දුවනවා මේ එතකොට මහලු අයට යන්න විදිහක් නැහැ මේ ගින්නට අහු වෙන්න යනවා මෙයාලා. එතකොට ඔය ශ්‍රමණ බ්‍රහ්මණයෝ එයාලා ඉතින් සංසුන් ගමනෙන් යනවා එයාලා දුවන්නේ මෙයාලා ගින්නට අහු වෙනවා. එතකොට ප්‍රතිබක්තියෙන් ඉන්න කාන්තාව මේ කට්ටිය මේ ඉතුරු වෙන්න අනිත් සියල්ලක්ම දැවේවා කියලා ඊට පස්සේ අය ප්‍රාර්ථනාවක් කරනවා. ඊට පස්සේ දැන් එයාලා ඉතුරුලා ඊට පස්සේ අනිත් සියල්ලක්ම දැවිලා යනවා. දැන් අර මේ එයාගේ ස්වාමියාත් ඊට පස්සේ එතනින් මේ වියදලා එයා දේවත්වයට පත් වෙනවා. ඔව් මේ ඒ වගේම මේ
කියන්නේ කන්නගීගේ ස්වාමීන් ඔව්. එයා ස්වාම පුරුෂයා. දැන් ඊට පස්සේ එයා දකිනවා මේ සිද්ධිය. එයා දේවවත්තේ පත්නොන්ස මේ සිද්ධිය එයා දකිනවා. ඊට පස්සේ දැන් මෙයාත් අර මේ වහනේ වෙලා ඊට පස්සේ එයාත් මියදිනවා කන්නගීලා. ඊට පස්සේ එයාවත් මේ අරගෙන යන දේවවත්තේට එයාත් පත් වෙනවා. ඊට පස්සේ මේ පුදුම දේ දැකපු එතකොට හිටියා මේ සෙන්ගුල්තර කියලා පාලකී. සෙන්ගුල්තර කියලා පාලකී. ඊට පස්සේ එයා මේ දැකපු ආශ්චර්ය දැකලා එයා වෙන ඊට පස්සේ දේවාලයක් හැදුවා. දේවාලයක් හදලා මේ ඒ වෙනුවෙන් පූජා කරා. දැන් ඒ වෙනුවෙන් එච්චර එක මේ වැඩි භක්තියෙන් සැලකුවේ නැතුවට ඊට පස්සේ මේ ගජබා රජුගේ කාලේ තමයි නිතර මේක ඇදහන්න පටන් ගත්තේ. ඔව්. ඊට පස්සේ දැන් මම අර කිව්ව විදිහට අර ලෙඩ දුක් වලට මේ එතකොට ඔය මේ දෝෂේ වමින් වලට ඒ වගේ දේවල්ට එතන මේ බාරහාර වෙනකොට මේ කියන විදිහට මේව සඵල වෙනවා. මේව සඵල වෙනකොට මේක නිතර හැමෝම වැරඳ ගන්න පටන් ගත්තා. සත්‍යතාවයක් මෙතන තියෙනවා තමයි කියලා. ඔව්. මේ වැරඳ ගත්තා. හරිද? ඒක තමයි ඉතිහාස කතන්දරේ දකුණු ඉන්දියාවෙන් ඇවිල්ලා මේ කෝවාලන් කියන මේ යුවලත් එක්ක ඇති වුණ කතන්දරේ අවසානයේ. එතකොට දැන් කිරියම්මා දානෙට අපි නැවත වතාවක් ආපුවාම ඇයි මේකට විශේෂයෙන් මේ බදාදා සෙනසුරාදා දවස තෝරන්නේ? අපි මේ කිරියම්මා දානෙ දෙන්න සුදුසුම කාලය කියලා කියන්නේ අමාවක පොයේ පහු වෙලා ඉදිරියට එන කියන්නේ හඳ මෝරගෙන එන කාලේ මේ ඉදිරියට එන කෙම්බුර දවස්. කියන්නේ සෙනසුරාදා හෝ බදාදා හෝ සඳුදා කියන කෙම්බුර දවස් වලට තමයි අපි විශේෂයෙන් දෙන්නේ. ඒක තමයි ගුණයක් ගොඩක් තියෙන දවස්වල. ඒකෝට අපි දන්නවා දැන් කිරියම්මා දානයක් සඳහා 7 දෙනෙක් සහභාගී වෙනවා සහ ඒට හේතුව අපි දන්නවා. ඒ වගේම අපි දන්නවා දැන් අඟහරුවාදා බදාදා සහ සෙනසුරාදා දවස් යොදා ගන්න. සඳුදාත් ගන්නවා. සඳුදා යන දවස් යොදා ගන්නයි කියලා. එතකොට දැන් මෙහෙම දානයක් කරගෙන යනකොට අපිට කියන්න පුළුවන් මේ දානය සකස් කරගන්න ආකාරය මොන වගේද කියන එක. ඒ කියන්නේ මොන වගේ වෙලාවකටද ආරම්භ කරන්නේ? අහලා තියෙන විදිහට උදෑසන ඉර නැගීමට ප්‍රථම නේද? අන්නේ ඒ ටික අපිට පොඩ්ඩක් විස්තර කරන්න. අපි දානයක් සූදානම් කරන්න ගන්නේ මේක මේ පත්තින දෙයයන්ට දෙන දානය කියන්නේ පුදුම විශේෂ දානයක්. මේක කිසිම කෙනෙකුට ඉදුල් නොවන දානයක්. අපි මේක මේ දෙන්න සූදානම් කරන 3 වරුවක් යන්නට කලින් අපි මේ දානි දෙන්න කෑම හදන වැඩේ ඉඳලා කිරියම්මා වරුන්ට දානි දීලා අවසන් වෙන ඒ කාලේ ගන්න අපි 3 වරුවක් ඇතුළත. ඒ කියන්නේ අපි දැන් අඟහරු බදාද දවසක දෙනවනේ අපි අඟහරුවාද 12න් පස්සේ 12 පස්ුණාට පස්සේ ඒ වරුව අරගෙන පහවදා දැන් පාන්දර දාන දෙනවා පහවදා 12 වෙනකොට දාන වෙන කටයුතු සියල්ලක්ම ඉවර කරනවා අපි. ඔව්. දැන් මේ දානේ කියන්නේ ගත්තහම අඩුම තරමේ කූඹියකටත් ඉඳුල් වෙන්නට නොදී. දැන් අපි දානෙට හදන පොල් හොඩු උනාවත් හොදන වතුර ටික උනාවත් අපි ඒ ටික මේ දාන්නේ දීලා ඉවර වෙනකම්ම සුරක්ෂිතව මේ අයින් කරලා තියෙනවා. කූඹියකටත් කන්න දෙන්නේ නැහැ. ඉඳුල් කරන්නේ නැහැ. ඒ තරගේ ඉඳුල් නොවි දෙන දානේ තමයි මේ කියන්නේ ಗುಣ තියෙන්නේ. එතකොට දැන් ඔබතුමියද ගිහිල්ලා කණ්ඩායමේ ප්‍රධාන කිරියම්ම වශයෙන් අනිත් කිරියම්ම වරුන්ට ආරාධනා කරන්නේ? ඔව්. දැන් ඉස්සර නම් එහෙම නෙවෙයි. ඉස්සර ඉතින් ඒ බාරේ කියන්නේ එයාලා මේ බාරයක් වුණාම ගෙහිමියා තමයි යන්නේ 7 දෙනෙක් හොයාගෙන. ඊට පස්සේ ඒ කාලේ දැන් මෑත ඉඳන් ලොකු කිරියම්මා කියලා ලොකු කිරියම්මට තමයි දෙන්නේ බුලත් කොළ 7. ඊට පස්සේ ඒ කිරියම්මා දැනගෙන ඉන්නවා ගමේ කාටද මේක දෙන්න සුදුසුයි කියලා. ඔව්. දැන් හැමදෙනාට මේකේ මේ කටයුතු කරන්න අපහසු වුණාට මේ දෙන්නත් ඕනේ. දැන් ඊට පස්සේ දැන් ඒක ගමේ කවුරු හරි ප්‍රධානියෙක් ඉන්නකොට දැන් අපි දැන් ගම තුල ඉන්නකොට අපි දන්නවා ගමේ මේ ගෙදර මේ අම්මා කොහොමද මේ අම්මා කොහොමද සාමාන්‍ය ඉතින් මේ ඒ තොරතුරු ටිකක් දන්නවා. ඔව්. දැන් මොන ප්‍රශ්නයක් තිබ්බත් ඒ ගැන දැනුමක් තියෙන්නත් එපාය. අපි මේ දැන් ගිහිමියා ඉතින් කාට හරි යක් කැමති කෙනෙකුට මේ මුලක් කොලේ බාර දුන්නාට එයා ඒ ගැන දැනුමක් නැති කෙනෙක් නම් ඒක ටිකක් මේ සාර්ථක නැහැ නේද? ඔව්. ඊට පස්සේ දැන් මේ ඒ ලොකු කිරියම්මා දැනගන්නවා කවුද කියලා. ඊට පස්සේ දැන් මේකේ සිල්වත් ගුණවත් කෙනෙක් වෙන්නත් ඕනේ මේ බුලත් බාර දෙන්න. ඔව් සමංගව ගුණයක් තියෙන්නත් එපයි වෙන කෙනෙකුට ගුණ මේ සෙත් සාන්ති කරන්න. ඔව්. එතකොට ඒ වරු කිහිපයක් නිර්මාංශව ඉන්න ඕනේද? ඔව් ඔව් වරු කිහිපයක් කියන්නේ
අපි මේකේ මේ දවස් 7ක් පේ වෙනවා කියලා එහෙම ඉන්නවා. ඊට පස්සේ මේ දවස් 3ක් අඩුම වශයෙන් දවස් 3ක් පේ වෙන්න ඕනේ. ඔව් වර 3ක් මදි. දවස් 3ක් පේ වෙන්න ඕනේ. ඒතකොට තව එකක් ඕක මම දැක්ක අර බුලත් කොළ ගන්නකොට ඒක නැට්ට වමට හැරිච්ච එකක් නේද තියෙන්නේ. ඇයි දන්නේ ඒ බුලතේ විශේෂ කාරණාවක් තියෙනවා. දැන් කිරියම්මා වෙනුවෙන් අපි ගන්නවා දැන් මේ බුලත් වල තියෙනවා වර්ග 3ක්. ස්ත්‍රී බුලත් කොළේ, පුරුෂ බුලත් කොළේ සහ නපුංසක බුලත් කොළේ කියලා. ඉතින් මේ බුලත් කොළේ පත්තිනි අම්මා වෙනුවෙන් ගන්න ස්ත්‍රී බුලත් කොළේ. මේක අපිට හොයාගන්න පුළුවන් ක්‍රමය තමයි නැට්ට වම් පැත්තට තමයි මේ කැරකිලා තියෙන්නේ. ස්ත්‍රී බුලත් කොළේ. ඒක විශේෂයි බුලත් සම්බන්ධවත් පත්තිනි දෙවියන්ට විශේෂත්වය තියෙන්නේ. පත්තිනි දෙවියන් වහන්සේ සුරලොවින් අසුරලොවින් එසැනින් නාලවට ගිහින් තියෙනවා. ඔව් ඒකින්ද මේ බුලතේ පැවැත්ම තියෙන නාලව ඉඳන්නේ. ඊට පස්සේ අපි ඒකින්ද ඒ සම්බන්ධතාවයෙන් දැන් තියෙන හින්දා අපි මේ ඒ බුලත් කොළෙත් ගන්න ස්ත්‍රී බුලත් කොළයක්ම තමයි. ඊට අර මේ දැන් පත්තිනි දේවමෑණියන් වහන්සේ නාග ලෝකෙට ගිහිලා නාග මාණික්කය තමයි හිසේ දරාගෙන ඉන්නේ. ඔව් ඒකින්ද අපි ඒ බුලත් කොළේ තමයි තෝරලාම ගන්නෙ. බොහෝ දෙනෙක් ඒ බුලත් කොළ සම්බන්ධව මේ දන්නේ නැහැ. ඉතින් සමහර අය අපි ඒක හරියට කරනවා නම් අපි ඒ බුලත් කොළේ තමයි ගන්න. හැම දෙයකම මේ බුලත් කොළ පත්තිනි අම්ම වෙනුවෙන් ගන්න. එතකොට මෑණියෝ ගිහිල්ලා කිරියම්මවරු 7 දෙනාට ආරාධනා කරනවා. ඊට පස්සේ දැන් අපි ඒ තැන සකස් කර ගැනීමේදී යන පිළිවෙල මොන වගේද? ඔබතුමී ඉස්සෙල්ලා ගිහිල්ලා බලනවද නැත්නම් ඒ කරන පිළිස ඔබතුමිය හම්බෙන්න ආපුවම ඔවුන්ට දැනුවත් කරනවද මේ ආකාරයට වෙන්න ඕනේ කියලා? එහෙමනම් මේ මොන ආකාරයකද ඒ ගෙදර සාද ගන්නවද? මම අහලා තියෙන උඩුරියන් බඳින්න ඕනේ. අන්නේ ආකාරය පොඩ්ඩක් පැහැදිලි කරමු. ඔව්. දැන් කිරියම්මා දානේ දෙනකොට දැන් පොරොන්දු දැන් බාරයක් වෙලා තියෙන කෙනා ඊට පස්සේ මේක නිදහස් කරලා දෙන්න කියලා කියනවා ඇවිල්ලා. මෙහෙම පණිවිඩයක් මේ ඇවිල්ලා ළඟට ඇවිත් කියන මෙහෙම කිරියම් බාරයක් තියෙනවා නිදහස් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඉතින් මම කියනවා ඒක පිළිවෙල කොහොමද කියලා. ඉතින් මේ එයාලා ඊට පස්සේ ගොම මැටිකයක් නම් ගොම පිරිමෙට ගා පිරිසුදු කරලා අපි කවි පන්ති වලත් එහෙම තියෙනවා. ඒතරම් පිරිසුදු කරන්න ඕනේ. හොඳට පිරිසුදු කරලා ගෙදර මේ එතකොට හොඳට තියෙන මකුළු දැල් එතකොට කුණු රොඩු අහුමුල් වල තියෙන සියල්ලම ඉවත් කරලා හොඳට පිරිසුදු කරලා මේ එතකොට හතර මුල්ලටම හරියන්න මේ සඳුන් කුඩු සහ කහ අරගෙන පොල් කිරෙන් මිශ්‍ර කරලා මේ එතන හදලා මුළු ගේටම ඉහන්න ඕන හොඳට ඉහලා ඊට පස්සේ සුවඳ දුම් මුළු ගෙටම අල්ලන්න ඕනේ සුවඳ දුම් අල්ලලා හොඳට පිරිසුදු කරලා උඩට උඩුවියන් බඳින්න ඕනේ. උඩට උඩුවියන් බැඳලා කිරියම්මාවරුන්ට ඉඳ ගන්න පැදුරු එලලා ඒවටත් සුදු මේ ඇතිරිලි දාලා ඊතරම් භක්තියෙන් කරගෙන භක්තියෙන් තමයි මේ දාන්නේ දෙන්නේ. ඔව්. ඒ කියන්නේ දැන් පැදුරු දාලා දෙන සම්ප්‍රදායක් තිබුණා. නමුත් දැන් මේක වර්තමානයේට එද්දි එහෙම ගෙවල් වල ඔබතුමීට හම්බෙන්නේ නැද්ද පුටු තියලා එහෙම සුදු රෙදි දාලා එහෙම ක්‍රමයක් නැහැනේ නේද? නෑ. තවම පුටුවක ඉඳගෙන නැහැ අපි. තවම මේ මං අහපුවහම මං කියන පුටුවක් තියන්න එපා මේ පැදුරම එලන්න කියලා. ඔය සමහර කට්ටිය ඉතින් අපේ වැඩි හොඳට කියලා අර පුටු කවර තියලා ඒ කුඩින් සුදු රෙදි එලන අවස්ථාව තියෙන තාක් ටිකක් අපි පහසු වෙන්න කියලා. ඉතින් මං කියන්නේ එහෙම පුටුවක කවදාවත් ඉඳගෙන දෙයයන්ට දාන්න දෙන්නේ නැහැ. බිමම තමයි ඉඳගෙන දාන්න දෙන්නේ. හරි. එතකොට දැන් දානේ අවසන් වෙන වෙලාවේ යනවත් පිළිවෙත මොනවද? දානේ අවසන් වෙන වෙලාවේදී දැන් මේක අපි දැන් මේ සඳහා අපිට පැය 2-3ක් විතර කාලයක් මේ ගත වෙනවා. දානේ වැඩ කටයුතු නිම කරගන්නට. ඊට පස්සේ අපි දැන් යනකොට මේ සියල්ලම ඉවර කරලා තමයි යන්න ඕනේ. කියන්නේ අපි වෙනුවෙන් පහනක් පත්තු කරනවා. දැන් මේ අම්මාවරු 7 දෙනා වෙනුවෙන් ඉදිරියෙන් පහනක් පත්තු කරනවා. දැන් අපි යනකොට අවසානට ගෙයින් එළියට යනකොට අපි පහනක් නිවලා තමයි යන්නේ. පහනක් නිවලා එතකොට අපිට මේ මූණ දෝවණය කරන්නට සහ දෙහි මිශ්‍ර වතුර බේසමක් තියෙනවා. ඒ වතුර බේසෙන් අපි එනකොට මූණ කට හොදගෙන ඇතුළට ආවට අපි යනකොට ඒකත් හලලා යන්නේ. ඔව් එතකොට දැන් වියන් පැදලා තියෙන වියනක් කඩලා. ඒ සියල්ල අපි අවසන් කරලා තමයි මේ යනකොට යන්නේ. ඒ සියල්ල අවසන් කරලා උදේ වරුවට ඊට පස්සේ දාන වැඩ කටයුතු ඔක්කොම ගෙදර අම්මලාට කියනවා ඉවර කරන්න කියලා. ඔව්.
ඒක අර තියාගෙන ඉඳුල් වෙවි කුණු වෙවි දෙන්නේ දානයක් නෙවෙයි මේක. ඔව් මේක දානේ දුන්නා ඉවරයි ඊට පස්සේ. එතකොට දැන් අවසාන වශයෙන් ඔබතුමීට කියන්න පුළුවන්ද දැන් මේ ගාථා පාඨයක් මේ පත්තිනි මෑණියන් වෙනුවෙන් ගායනා කරන හරි දෙයක් මතක තියෙනවද? ඔව් අපි දැන් ඉස්සලාම කඩුල්ල ගාවට එනකොට මෙහෙම ඇවිත් ඉන්නේ කියලා තමයි ඉස්සලා කියනවා. නැත්තම් ඇතුළට ඇවිල්ලත් මෙහෙම කියනවා අපි කිරියම්මා වෙරු පෙර එන කාලේ මල්වරු සාවක් වැස්සලු ඒ මල් අමුණා පැලඳුව මාලේ බලයෙන් හැම දොස් දුරු වෙයි දැලේ. හොඳයි. අත අපේ ටීවී රජරට වැඩසටහනට අද සහ හෙට කියලා තමයි මෑණියෝ අපි මේ වැඩසටහන හඳුන්වන්නේ. මොකද දැන් අද දවසේ තියෙන දේම අපි හෙට දවසට දෙන්න ඕනේ. දැන් වර්තමාන තරුණ පරපුර ගත්තාම මේ ගැන දන්නේ නැහැ. ඇත්තටම මම වුණත් ඔබතුමිය හම්බෙලා පළවෙනි දවසේ කතා කරායන් පස්සේ තමයි පොඩ්ඩක් මේ පිළිබඳ කරුණු හොයලා බැලුවේ. ඉතින් අපි අනාගතය වෙනුවෙන් දෙන මේ වැඩසටහන අදයි හෙටයි වැඩසටහන ටීවී රජරට ඔස්සේ විකාශනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සඳහා කරුණු දීපු සහභාගී වුණ දැන් අපි හෙට දිනේ පැවැත්වෙන කිරියම්මා දාණයට අපි සහභාගී වෙනවා. ඉතින් මේ සඳහා සහභාගී වුණාට අපේ ගෞරවය. බොහොම ස්තුතියි.